හරි. මොකද්ද මම මාතෘකාව කිව්වේ? right. දැන් මාතෘකාව derive boolean expressions using මොනවද? circuits නේ. logic circuits. ඉතින් අපි ගිය සතියේ කරේ මොකද්ද? අපි ගිය සතියේ කරේ ඕකේ අනිත් පැත්ත මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි සර්කිට් එකක් සමීකරණයක් දුන්නොත් එහෙම සොෆ්ට්වෙයාර් එකක් හරි පොස් එකක් හරි ඒ සමීකරණේ පාවිච්චි කරලා මොකක් හරි ඉක්වේෂන් එකක් අපිට දෙනවා. එක්ක ඔය ඉක්වේෂන් එක සොෆ්ට්වෙයාර් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් පොස් එකක් වෙන්නත් පුළුවන්. ඉක්වේෂන් එක දුන්නාන් පස්සේ ඉක්වේෂන් එක බලාගෙන අපි සර්කිට් එකක් අඳින්න දන්න ඕනේ. මොකද කර අපි මේ වගේ එකයි සමානයි AB බා C ධන ABC බා ධන ABC මොකද කරේ? මෙහෙම අපි ගත්තා ABC කියලා ගත්තා. එහෙනම් පාරවල් තුනක් මාක් කරගත්තා. මෙයාව ගන්නේ කොහොමද? Aව ගත්තා. මෙතනින් B බා කරගත්තා නොට් එකක් දාලා C ව ගත්තා. පස්සේ මේ තුන සම්බන්ධ කරාම මොකද මෙතන තියෙන්නේ AND ගේට් එකක්. ඊට පස්සේ මෙතන මම මේ ගිය හදේ කරපු දේ මම අයිපාර පොඩ්ඩක් කියන්න මතක් වෙන්න. මෙතන A මෙතනින් B මෙතනින් C බා පස්සේ මෙතනින් AND එකක් දාම මෙතනින් අයිපාරක් මෙතන ABC මෙතනින් ගත්තා A ව මෙතනින් ගත්තා B ව මෙතනින් ගත්තා C ව. හරිනේ. ඊට පස්සේ මේ කට්ටිය සම්බන්ධ කරලා මොකෙන්ද මැදේ තියෙන O ගේට් එක එන්නේ. ඔය වගේම පුළුවන් මොකද මේ සොප් එක ගන්න පොස් එකක් දුන්නමත් පුළුවන් නේ. පොස් එක වෙනස මොකක්ද? පොස් එකේ වෙන්නේ මේ කට්ටිය එනවා මේ තැන් වලට මෙතනට එනවා මොකද්ද? මෙතනට එනවා ලොකු AND ගේට් එකක් එනවා එච්චරයිනේ. හරි. දැන් කරන්නේ සර්කිට් එකක් දුන්නා බස් සර්කිට් එකෙන් ඉක්වේෂන් එක ගන්න එක කරන්නේ. හිතන්න අපිට සර්කිට් එකක් දාන්න මේ වගේ දීලා තියෙනවා මේ. අපි එක්සැම්පල් ගණක් හදමු. පළවෙනි ගාන. මම පොඩි සර්කිට් එකක් දෙන්න. මේකත් ලේසි ඈ. මේක ගන්න උදාහරණයකට මට කියන්නේ මෙන්න මේක මෙතන f සමාන මෙතන f කියලා දීලා තියෙනවා. අපිට f හොයන්න ඕන. කොහොමද f සමීකරණයක් හදාගන්නේ? මේ ගාන දාගෙන ඔයා ගන්න බලන්න f සමීකරණය. හරිනේ. එතකොට කොහොමද එන්නේ? මෙතන ගන්න පුළුවන්. මේකේ පාර ගත්තොත් මෙතනට එනකන් මේ පාර දිගේ මෙතනට එනකන් a මෙයා පැන්න ගමන් මෙතන a බා වෙනවා. මෙතන ඉන්නවා b මෙතන ඉන්නවා c මෙතන මොකද ඩොට් එක ගන්න තියෙන. එතන මොකද එන්නේ? a bar dot b dot c නේ. ඩොට් එක දාන්නම ඕනේ නැහැ නේ මේ තුන් දෙනාගේ AND එක. මෙතන කොහොමද එන්නේ? a මෙතන b bar මෙතන මොකද a b bar c මෙතන a b c හරිනේ. මෙතනට එන්නේ a dot b dot c ඩොට් එක දාන්න ඕනම නැහැ නේ. මෙතන දැන් ප්ලස් එකක් නේ. මොකද එන්නේ? a f සමානයි මෙන්න මේ තුන් දෙනාගේ මෙයාගේ ප්ලස් එක f සමානයි. මොකද a bar bc ධන a b bar c ධන a b c හරිනේ. මොකද වයි තව එකක් දෙන්නම් බලන්න. ගන්න බලන්න සමීකරණයක් f ට. මේ තියෙන්නේ ඔක්කොම O ගේට් මෙතන AND ගේට් එක. ඒක කොහොමද එන්නේ මෙතන මේ බා? මෙතන a මෙතන b bar මෙතන c මෙතනදී ප්ලස් එකක් එනවා. මොකද එන්නේ a plus b bar plus c මෙතන a b මෙතන c bar a plus b plus c bar මෙතන එකම එක තමයි මෙතනත් තියෙන්නේ. එකම එකනේ a b මෙතන c bar මෙතන a b එකම තමයි යන්නේ. ඒතර a plus b plus c bar නේ. a plus b plus මෙතන c bar මෙතන a plus b plus එකම එක. ඒතර කොහොමද f එක කියන්නේ මේ තියෙන AND එකක් නේ. මේක ඕනේ. මේක plus මේක plus. මේ ඇතුළේ plus දාන්න එපා මොකද මම දැම්මද. මෙතන a plus b bar plus c dot ඊළඟ මම මෙහෙම ලියන්නම්කෝ f සමානයි a plus එපා වරන් දාන්න මොකද මේ නැත්තම් මේක මෙහෙම මෙහෙම දාලා මෙහෙම දාලා ඩොට් දැම්මම හිතන මෙයා මේ දෙන්න හිතන පදයක් ගන්න හදනවා කියලා මෙහෙම ගත්ත කියලා මෙහෙම දැම්ම හිතන වෙනද a plus b bar plus c ඒක ප්‍රශ්නයක් නෑ ඩොට් එහෙම ප්‍රශ්නයක් ඩොට් එක දාන්න ඕනම නෑ මගේ මෙහෙම වරහන් දාන්න
ඩොට් එක දාන්නම ඕනේ නැහැ. ඒ වගේ වරහන් දාන්න නැත්නම් ප්‍රශ්නයක්. නැත්නම් අර හිතා ගන්න බෑනේ මොකද්ද කරලා සුළු ගන්න කියලා. දෙන්න. ඒතර මේ නිසා නිකන් වරහන් දාන්න. දැන් ඩොට් එක දාන්න ඕනම නැහැ. හොඳ ඩොට් එක දාන්න ඕනම නැහැ. මම දාන්න දැන් යමුන්න. මෙතන a b b bar dot මෙතන a b c bar. සාමාන්‍ය එකම වගේ පද දෙපාරක් තිබ්බ මොකද වෙන්නේ? අපි එකක් කපනවනේ. එකම වගේ පද දෙපාරක් කියන්නේ මෙහෙම a හිතන්න ඕනේ අපි තිබ්බ කියලා නම් b වගේ ප්‍රකාශනයක්. ඒතර එකම එක දෙපාරක් තියදී අපි එකපාරයි ලියන්නේ. a b විතරයි ලියන්නේ. තේරෙනවද? ඒ වගේ තමයි අපි එකම එක දෙපාරක් තිබ්බට එකපාරයි ලියන්නේ. ඒ කිය ඔව් ඔය කියන්නේ එකම පදේ එකම විදියට ආයෙ පාරක් තිබ්බොත් එහෙම එකක් කපන්න පුළුවන්. තේරෙනවද? එහෙම පුළුවන්. මෙහෙම තිබ්බොත් එහෙම හිතන්න මෙහෙම a b c බව තිබ්බොත් එහෙම a දෙකක් තියෙනවනේ. එකක් කපන්න. එකම එක දෙපාරක් තිබ්බොත් එහෙම එකක් කපන්න එච්චර. මේක තනියෙන්ද ඉන්නේ ඩබල් ද ඉන්නේ එහෙම වැඩක් නැහැ. එහෙම තිබ්බොත් එහෙම a b දන a b දන a b බා එකම එක දෙපාරක් එකක් කපන්න. මේ දෙන තියාගන්න. මොකද මේ දෙන වෙනස් නේ. එකම වගේ දෙකක් තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? එකක් කපන්න පුළුවන්. තේරෙනවද? තේරුණාද? a bar plus a bar මොකක්ද බලන්න. එකක් කපන්න. ඒතර උත්තරේ නේ a දන a bar. ඒ වගේ තේරෙනවද? එකක් කපන්න පුළුවන්. හරි. මේක හරිනේ. ඊට පස්සේ හරි ඊට පස්සේ දාන මාතෘකාවක් නේ derive truth tables using boolean equations. ඒ කියන්නේ බූලීය සමීකරණ මගින් සත්‍යතා වගු ගොඩනැගීම. හරිද? මාතෘකාව දාගන්න. හරිනේ? හරි. එතකොට මේකේ එක ගානක් බලමු. පළවෙනි ගාන. හිතන්න මට කියලා තියෙනවා f සමානයි abc bar plus ab bar c plus abc. මෙහෙම අපිට දීලා තියෙනවා ඉක්වේෂන් එක. මේක සොෆ්ට්වෙයාර් පොස්ට් එකක්ද? මේ සොෆ්ට්වෙයාර්. අපිට කියලා මෙන්න මේ ඉක්වේෂන් එකට අදාළව ට්‍රූත් ටේබල් එක හදන්න කියලා. කියන්නේ සත්‍යතාවක හදන්න කියලා. කොහොමද හදන්නේ? දැන් මට බලන්න මේක මට පේනවා බලන්න මේ f එක හදන්න නම් f කියන අවුට්පුට් එක හැදෙන්න විදිය බලන්න පොඩ්ඩක්. f එක හැදෙනව නම් කොහොමද හදන්න පුළුවන් විදිය? abc bar plus ab bar c plus abc. එතන මුලින්ම කරන්නේ මොකද්ද අපි? මුලින්ම කරන්නේ මේකේ ට්‍රූත් ටේබල් එකේ තියරි ටික ගහ ගන්නවා ඉන්පුට්. මොනවද ඉන්පුට් මේක බලන්න. a කියන්නේ ඉන්පුට් එක. ආයි පාර. b කියන්නේ තව ඉන්පුට් එකක්. ඊළඟට c කියන්නේ තව ඉන්පුට් එකක්. හරිද? abc කියන ඉන්පුට් තුන. තේරෙනවද? ඊට පස්සේ බලන්න මෙතන. දැන් abc ඉන්න නිසා මට මෙතන මේ c bar ඉන්න ඕනේ. දැන් මේ b bar තියෙනවා. b barටත් තීරුවක් ගහ ගන්න. c barටත් තීරුවක් ගහමු. ප්‍රකාශනේ c bar ඉන්න ඕනේ. තැනක එක තැනක හරි ඉන්න ඕනේ. දැන් a bar ගහන්න ඕනේ තීරුව. a bar තීරුවක් ගහන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. a bar කොහෙවත් නැහැනේ. එහෙනම් a bar තීරුවක් ගහන්න ඕනේ නැහැ. කොහේ හරි තිබ්බොත් තමයි ගහන්න ඕනේ. abc ඉන්න නිසා මම abc එක ගැහුවා ඉන්පුට් වලට. ආයි b bar එක මොකද මෙතන b bar ඉන්නවා. c bar එක මෙතන c bar ඉන්න නිසා. හරිනේ. දැන් බලන්න මේ පදේ හදන්න ඕන කරන හැමෝම දැන් බලන්න තීරුව වලට ඉන්නවද කියලා. a තීරුව ඉන්නවද? b තීරුවක් තියෙනවද? c bar තීරුවක් තියෙනවද? එහෙනම් මේ පදේ හදන්න ඕන කරන තීරු ටික ඔක්කොම තියෙන නිසා එකපාර ගන්න තවත් කණ තීරුවක් ගන්න a b c කණ තීරුව. බලන්න මේක a ට තීරුවක් තියෙද? b bar තීරුවක් තියෙද? c ට තීරුවක් තියෙද? මම තනි තීරුවක් ගත්තා a b bar. ඊට පස්සේ a ට තීරුවක් තියෙද? b ට තීරුවක් තියෙනවද? c ට තීරුවක්. මම තනි තීරුවක් ගත්තා a b. හරි. ඔන්න ඒ ටිකත් හරි. දැන් මොකද? දැන් ඒකත් හරි. දැන් ඊළඟට ගන්නනේ. දැන් බලන්න මේකටත් තීරුවක් තියෙයි, මේකටත් තීරුවක් තියෙයි, මේකටත් තීරුවක් තියෙයි. ඒ කට්ටිය එකතු කරලා තනි තීරුවක් හදන්න. මොකද්ද ඒ කට්ටිය එකතු කරාම තනි තීරුව නම මොකද්ද? f කියන්නේ මොකද්ද එහෙනම්? එහෙනම් f කියලා ගන්න මොකද්ද? අපි f කියලා ගන්නේ
මෙන්න මේ අපි අවසානට ගත්ත මෙන්න මේ තීරු තුනේ මොන තීරු තුනේ? මෙන්න මේ තීරුවයි මෙන්න මේ තීරුවයි මේ තීරුවේ මෙන්න මේ තැන් වලට එන අගයන් වල මොකද්ද මේක? ඕ එක තමයි මෙතනට එන්නේ දෙන්න. නිසා මම ඒකට වෙනම මෙහෙම දාගන්නේ නැහැ. හොඳේ මේක ඇතුළේම දිගට දාන්නේ. මේ තීරුව හරනම් f සමානයි මොකද්ද? ab බා c බා ab c බා දන ab බා c එහෙම දාන්න බෑ. එහෙම දාන්නේ මම ඒ වෙනුවට දාගත්ත මොකද්ද? කෙලින්ම f කියලා දාගත්තා. ඒතර f කියන්නේ මොකද්ද? මේ තීරු තුනේ ඕ එක. හරි දැන් පුරවන්න තියෙන්නේ. දැන් පුරවමු. මට කියන්න මේකේ පහළට තීරු කීයක් මං පහළට තීරු කියලා ලියන්න ඕනද? පහළට තීරු කීයක්? අපි දන්න ඕනේ පහළට රෝස් ගාන number of row count එක සමානයි. සමීකරණ තියෙන මොකද්ද? දෙකේ බලයක් විදියට ලියන මොකද්ද? input amount එකනේ. ඒතර input amount එක කීයද මේ වෙලාවේ? input තුනක් තියෙනනේ. මොනවද input තුන? මෙතන abc නේ input තුන. හරිද? මේවා තමයි input. ඒතර input ගාන තුනක් වෙද්දී හරි මල්ලි ඒත් ඉන්පුට් මේ ඔක්කොම ඉන්පුට් තමයි අපේ ප්‍රධාන ඉන්පුට් තුනයිනේ මේ තියෙන්නේ ඒගොල්ල මේ සර්කිට් මේ සමීකරණය ඇතුළේදී විචලන වෙන ආකාරයට මේ තියෙන්නේ තේරෙනවද ඒ ඉන්පුට් ගාන තුනයි හරිද ABC තමයි ඒ කට්ටේ නෑ වෙනස් වෙන්නේ හරිද එතන මෙතන මොකක්ද එන්නේ දෙකේ බලයට දානවා කියද ඉන්පුට් amount එක 3යිනේ දෙකේ 3 කියද 8යි එහෙනම් පෙළ කීයක් එනවද පෙළ 8ක් අදින්න ඕන එහෙනම් අදින්න පෙළ 8ක් බලන්න නේ බා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කොහොමද පුරවන්නේ අපිට මේ එන මේ ABC මේ ටික පුරවන්නේ ගේමක් නෑ කොහොමද අපිට මේ ටික පුරවන්නේ ගේමක් නෑ කොහොමද මොකද අපි රටාවක් තියෙන මොකද රටාව 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 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 ඕකට මම ක්‍රමයක් කොහොමද කියලා දුන්නා ඕකට මේ ඔහොම ඔක හැදෙන හේතුව මම කිව්ව නේද ඇයි මෙහෙම අපි මේ රටාව හැදෙන හේතුව මේ රටාව හැදෙන හේතුව තමයි ඉන්පුට් තුනක් තියෙන වෙලාවට හරියද ඉන්පුට් තුනක් තියෙන වෙලාවට හරි මම එහෙම ගන්නම්කෝ හිතන්න ඉන්පුට් දෙකක් තියෙනවා හිතන්න AB කියලා ඉන්පුට් දෙකක් තියෙන වෙලාවට මට කියන්නේ ඉන්පුට් දෙකක් වෙනස් කරන්න පුළුවන් ආකාර ගන්න කීයද ඉන්පුට් දෙකක් වෙනස් කරන්න ආකාර ගන්න කීයද අතර මොනවද බිංදු 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 1 1 බිංදුව 1 එහෙනම් ඉන්පුට් දෙකක් ගත්තන් පස්සේ දෙකක් වෙනස් කරන්න පුළුවන් ආකාර ගන්න 4යි මොනවද ඒ ආකාර තමයි බිංදුවේ ඉඳන් 3 වෙනකම් බිංදුව 1 2 3 තේරෙනවද මේ බලන්න මම පොඩ්ඩක් බලන්න මේ බලන්න එක්සැම්පල් එකක් කරලා පෙන්නන්න පොඩි සර්කිට් එකක් හදලා පෙන්නන්න මේ බලන්න මේ බලන්න ඉන්පුට් AB වෙච්ච වෙලාවට AB විතරක් නම් AB F ගත්තොත් එහෙම කොහොමද මේක මාක් කරේ පහළට තීරු 7 මම කිව්වා ඉන්පුට් ගාන දෙකක් වෙච්ච වෙලාවට ඉන්පුට් දෙකයි නම් ආකාර කීයක් තියෙනවද ආකාර 4ක් තියෙනවා මොනවද ඒ ආකාර 4 වෙන්නේ බිංදුවේ ඉඳන් 3 වෙනකම් මේ බලන්න මම කියන්නම් හැදෙන්නේ මේ බලන්න බිංදුව 1 2 3 මම දාගන්නම් මේ පැත්තේ මේ තියෙන ඉන්පුට් එකනේ ඉන්පුට් එක මේ දෙක මම දාගන්න 1 2 කියලා දාගත්තා 1 2 හරි මේ මට කියන්න බිංදුව හැදෙන කොහොමද බිංදුව හෙද්දි මේ දෙක බිංදුව එක කොහොමද හදන්නේ මෙයා බිංදුවයි මෙයා 1යි දෙක කියන්නේ මෙයා 1යි මෙයා 2 3 කියන්නේ දැක්ක රටාව මේ බිංදුව 1 1 බිංදුව 1 බිංදුව 1 එහෙනම් ඔතන ABC වෙච්ච වෙලාවනේ ABC ඉන්පුට් තුනක් තියෙන වෙලාවට මට කියන්නේ ට්‍රූත් ටේබල් එක රටාව කොහොමද දෙන්නේ නේද කොහොමද රටාව ඉන්පුට් වල රටාව කොහොමද අපි දැන් හැදුවේ පේලියක් පේලි 8යි මොකද නෑනේ 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 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 මම දැන් කියන්නේ ඒක ආපු විදිහ මේ බලන්න ආපු විදිහ ඒ කියන්නේ ඉන්පුට් ගාන තුනක් වෙච්ච වෙලාවට කොච්චර පේලිනවද 8යි මොනවද 8 බිංදුවේ ඉඳන් 7 වෙනකම් එකනේ දෙකක් තියෙද්දි මොකද වෙන්නේ දෙකක් තියෙද්දි විචලනයන් කීයද දෙකක් තියෙද්දි විචලනයන් 4යි කීනම් කියනවාද බිංදුවේ ඉඳන් 3 වෙනකම් තුනක් තියෙද්දි විචලනයන් 8යි බිංදුවේ ඉඳන් 7 වෙනකම් එහෙනම් මට කියන්නේ 4ක් තියෙද්දි 4ක් තියෙද්දි විචලනයන් තියෙනවා
16ක් බිඳුවේ ඉඳන් 15 වෙනකන් තියෙන්නේ. මේ බලන්නකො ABC බිඳුවේ ඉඳන් විචලනයන් කියද බිඳුවේ ඉඳන් 7 වෙනකන්නේ. මෙන්න 7 බලන්න මේ බිඳුව 1 2 3 4 5 6 නේ දාගන්න 1 2 4 කියලා දාගන්න. එතන මෙතන බිඳුව හදන්න බලන්න 3 බිඳුවයි. 1 වෙන්න නම් මෙයා 1 වෙලා මේ දෙන බිඳුව වෙන්න ඕනේ. 1 වෙන්න මෙයා 1 වෙලා මේ දෙන බිඳුව වෙන්න. මෙයා 2 වෙන්න නම් මෙයා 1 වෙලා මේ දෙන්න 3 කියන්නේ 3 බිඳුව 1යි 4 1යි බිඳුව 5 6 7 එහෙනම් මෙහෙම බලමු අපි ඉන්පුට් 3 එකක් බලමු. හරි මේ බලන්න. මේකේ මම ගත්තොත් මෙතන එතකොට ඒ කියන්නේ ඉන්පුට් 4යි නම් ABCD කියලා variations 15ට පෙළි 16ක් තියෙනවා බිඳුවේ ඉඳන් 15 වෙනකන්. ඒතර පටන් ගන්න බිඳුව 1 2 3 4 5 6 7 ඊළඟට 8 9 10 11 12 13 14 15 නේ. ඒතර මේක උඩින් දා ගන්න ඕන මොනවද උඩින් දාගන්නේ 1 2 4 8 නේ. මොකද මේ තියෙන ඉන්පුට් එකනේ 1 2 4 8. මොකද ඒ අවුට්පුට් එක. ඒක ගන්න 1 2 4 8. ඒතර මුලින් මෙතන ඔක්කොම බිඳුනේ. එක වෙද්දි මේ තුන් දෙනා බිඳු මේක එකයි එහෙමයි. බලන්න. ඒතර මෙතන දෙක හදාන්නකො දෙක හදාන්න මෙතන බිඳුව මෙයා එක මෙයා බිඳුව. හරි. තුන හදාන්න කොහොමද? තුන හදාන්න මෙයා මෙතන මේ 2 1 3. හතර හදාන්න බිඳුව මෙතන එක වෙලා මේ දෙන බිඳුව. පහ හදාන්න කොහොමද? 1 බිඳුව 1. මේ උඩ ටික හොඳට බලන්න. උඩ ටික බලාගත්තා නම් හරි. පුළුවන් යන්න තියෙන්නේ. 6 හදාන්නේ. 8න් නෑ 4න් 4යි 2යි දැම්මම 7 හදාන්නේ කොහොමද? 4යි 2යි 6යි 1යි 7යි. 8 හදාන්නේ. 8 එක ගාලා මේ තුන බිඳු ගන්න ඕනේ. 9 හදාන්නේ කොහොමද? 8යි 1යි 9යි නේ. හා. මෙතන 10 හදාන්නේ කොහොමද? 8යි 2යි නේ. 10යි. අන්න ඒ විදිහට මොකද වෙන්නේ අපිට පුළුවන් නේ. ඊපස්සේ 11 හදාන්නේ කොහොමද? 11 හදාන්නේ 8යි 3යි නේ. ඒ කියන්නේ 8න් එකක් දානවා. ඊපස්සේ 12 හදාන්නේ 8යි 4යි. 13 කියන්නේ 1යි 1යි බිඳුව. 14 කියන්නේ 1යි බිඳුව. 8යි 7යි 12 මේ 8යි 4යි 12යි 2යි 14. ඊළඟ 15 කියන්නේ 1යි 1යි. අන්න ඒක තමයි පුරවන්නේ. ඒ කියන්නේ ඔයාලට කිසිම ඕන්ලාක ට්‍රුත් ටේබල් එකක ඉන්පුට් එක පුරවගන්නේ ගේමක් නැහැ. හොඳ ඉන්පුට් එක අපිට පුරවගන්නේ ගේමක්ම නැහැ. මේක. හරි. එතකොට මේකේ බලන්න මේක කොහොමද මේකේ පුරවන්න බලන්න මේකේ. එතකොට මේකේ අපි පුරවමු 0.4යි. එහෙම දැන් ඒක ඔළුවේ තියාගන්න ඕනේ 0.4යි. මේ අපි මෙහෙම පුරුද්දට දැම්මට ඇත්තටම ඒක හැදෙන්න හරමයි. 0.11 0.11 0.1 මොකද මං අර කිව්වේ එකෙන් ගණන් අහනවා. ඒ ක්‍රමය අපිට ඕනේ සාමාන්‍ය ගණන් හදන්න ගියම පස්සේ ඒ ක්‍රමය අපිට ඕන. මම පෙන්නනවා. 0.8ක් නේ මචං 0.8ක් එන්නේ පළවෙනියට 4ක් තියෙදි A B C D තියෙදි. එහෙම අමාරුම අර මාක් කරගන්න. කියන්නේ ඉන්පුට් 3යි නම් variations 8යි. බිඳුවේ ඉඳන් 7 වෙනකම්. ඉන්පුට් 2යි නම් variations කීයද? 4යි. බිඳුවේ ඉඳන් අනිවාර්යෙන් පටන් ගන්න බිඳුවෙන් හරි. variations 5යි නම් sorry input 5යි නම් input 5 නම් variations 32යි. බිඳුවේ ඉඳන් 30 වෙනකම්. එතකොට උඩින් දාගන්න 1 2 4 8 16 දාගන්න තියෙද? ඉතින් පුරවන් යන්න තියෙන්නේ. මෙතන බලන්න. B බා බලන්න මේ B තුල බලන්න B බා පුරවන්න. 1යි මෙයාගේ ඉන්වර්ස් මෙතන දා. මෙයාගේ ඉන්වර්ස් මෙතන දා. බිඳුව තියෙදි මෙතන 1යි. මෙතන බිඳුව මෙතන 1යි. මෙතන බිඳුව. මෙතන හරිනේ. මෙතන පුරවන්න C බා. මෙයා බලන්න මෙතන පුරවන්න. 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුව. හරිනේ. හරි. දැන් මේ බා. දැන් මංගාව බලන්න මෙතන මෙයා හදන්න ඕන කරන ඔක්කොම ඉන්නවා. මේ ඒ තීරුවත් මංගාව තියෙනවා. මෙයත් ඉන්නවා. මෙයත් ඉන්නවා. මෙයත් ඉන්නවා. ඒකට ගුණ කරා. දැන් ඔයාලට තියෙන ඇඟිලි ටික තියාගෙන මෙන්න මේ තීරු එක ඇඟිල්ලක් තියා ගන්නවා. මේ තීරු තව ඇඟිල්ලක් තියා ගන්නවා. මෙන්න මේ තීරු තව ඇඟිල්ලක් තියාගෙන ගුණ කරන්න තියෙන්නේ. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුව. දැන් බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් බිඳුව බිඳුව. ඔහොම පොඩ වාතයනේ. ඒ නිසා මෙහෙම දෙයක් කරන්න. මම නම් කරන්නේ මෙහෙමයි. මම කරන්නේ මම බලන් යනවා මේ පැත්තේ බලන්න මේ AND ගේට් එකක් තියෙන නිසා මේ මොකක් හරි එක තීරුවක හරි එක තැනක් හරි බිඳුව වුණ ගමන් මට ෂුවර් මෙතන කෙලින්ම බිඳුව දාන්න හැකියි. මොකද AND ගේට් එකක් තියෙද්දි එක තැනක් හරි බිඳුව නම් එකපාරටම අවුට්පුට් එක බිඳුව වෙනවනේ. يعني බිඳුව වුණ ගමන් අවුට්පුට් එක බිඳුව වෙන AND එකේ වෙන ගුණ වෙද්දිනේ ගුණ වෙච්ච ගමන් ගුණ වෙද්දි එකක් හරි බිඳුව නම් උත්තරේ බිඳුව වෙනවනේ. මේ බලන්න.
එහෙනම් මෙතන බලන්න දෙයක් ඇත්තෙම නැහැ. මෙතන එහෙනම් මෙතන A ගේ පළවෙනි හතර බිඳුව නිසා කෙලිම මෙතන බිඳුව හතරක් දාගෙන ගියා. දැන් බලන්න B ගේ තීරුව බලන්න. දැන් ආයෙ දැන් මෙතනින් බෑ. මොකද මෙතන 1 නේ තියෙන්නේ. දැන් ආයෙ මම B මෙතන B නිසා බලන්න B ගේ තීරුව බලන්න. මේ දෙක බිඳුව දැන් බිඳුව දෙකක් දාගන්න පුළුවන්. මෙතන බිඳුවක් දාගත්තා. මොකද මෙතන බිඳුවනේ. මෙතන බිඳුවක් දාගත්තා හැකි. මේ දෙක බෑ. දැන් යන්න C බා වලට. C බා එක බලන්න මෙතන බිඳුව. හරි මෙතන හරි. මෙතන බිඳුව. එහෙනම් අනිවාර්යයෙන් මෙතන මොකක් වෙන්න ඕනද? මෙතන 1 වෙන්න. එහෙමයි පුරවන්න. හරිද? ඒක ලේසි. නෑ මල්ලි ඒ කියන්නේ මෙතන බලන්න මම දැන් මේකම කරපු දේ මම මේකට කරන්න බලන්න මේ. ඒ බලන්න ඒ තීරුව බලන්න ඉස්සලා. ඒ තීරුවේ බිඳුව දැන්නේ මෙතන මාක් කරගන්න. ඒ තීරුවේ මෙතන බිඳුව යන මෙතන මාක් ඉස්සලා බලන්න. ඒ ටික හරි. ආයෙ බලන්න B දැන් B බා බලන්න. මේ හරි මෙතන මාක් කරලා මෙතන බිඳුවයි මෙතන මෙතන බිඳුව දෙයක් දාගන්න. ඊළඟ C බලන්න. කො? ආයෙ පුරව ඉස්සලා ඒ ගන්න. ඒ එකේ බිඳුව හතරන්නේ. මේ ටික දාන්න නැහැ. ඊළඟට මොකද B බා. මේ තැන දෙකනේ. C ඊළඟට C කියන එක. මෙතන බිඳුවයි. එහෙනම් මෙතන 1. තේරෙනවද? අහිමයි ගන්න. A B C ගන්න. B C ඔව් C එක. F එක කියන්නේ මේ කට්ටිය ගෝල් එකනේ. දැන් මෙතන බිඳුව. ඒ කියන්නේ එක මේ දැන් බලන්න මෙතන මොකද? ඒ කියන්නේ මේ තුන් දෙනාගේ මෙන්න මේ තුන් දෙනාගේ බලන්නේ. මෙන්න මේ තුන් දෙනාගේ බලනවා එකක් හරි එක නම් මොකද වෙන්නේ? F එක 1 වෙනවා. මොකද මෙතන තියෙන මේ O එක ගන්න ඒ තුන් මේ තුන් දෙනාගේම මේ තුන් දෙනාගේ O එක ගන්න. හරිද? හරි දැන් බලන්න. හරි. හරි මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි 1යි. හරි. හරි මේක දාගන්න. මම තව ගණන් දෙන්න. දැන් මේක බලන්න නැතුව මේක ගාන දාගෙන මේ F එක තනියම ගන්න කොහොමද? ඔයාලට තේරුණා කිය? හරි. ඔව්. ඔව් C බාගේ මෙතන බිඳුව මෙතන බිඳුව. වෙන? හරි ඒක වෙන තව ගණන් දාගන්න. හරිනේ. මේක තනියෙන් හදන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන F සමානයි A ධන B බා ධන C වාරයක් A ධන B ධන C බා වාරයක් A ධන B ධන C. දේවල් මේ ට්‍රූත් ටේබල් එක ගහන්න බලන්න මේකට. A ධන B බා ධන C වාරයක් A ධන B ධන C බා වාරයක් A ධන B ධන C. ධන B ධන C. ධන බන්තනේ. හරි මේ බලන්න. මේක විතර කොහොමද එන්නේ මේකේ? තීරු ටික කොහොමද පුරවන්නද? ඉස්සලාම A ට තීරුවයි B ට තීරුවයි C ට තීරුවයි. අවුලක් නැහැ නේ. ඊට පස්සේ බලන්න මේ ගානේ මට A බාත් පේනවද? A බා නේ නම් A බාට ඕනේ නැහැ. B ඉන්නවද? B බා පේනවද? එහෙනම් B බාට C බා ඉන්නවද? ඊළඟට ඒත් ඉන්නවා B බාත් ඉන්නවා C ත් ඉන්න නිසා කෙලිම පුළුවන් මට ගන්න මොකද මෙතන මේ තීරුව ගන්නවා A ධන B බා ධන මේක ඒත් ඉන්නවා B ත් ඉන්නවා C බාත් නිසා A ධන B ධන මෙතන A ධන B ධන C නේ A ධන B ධන C මේ මොකද්ද මේ ගන්නේ මේ තුන හරිනේ දැන් එහෙනම් මේ තුනේ AND එකේ මම ගන්නවා මොකද කෙලින්ම මෙතන F එක ගන්නවා තේරුණානේ හරි එහෙනම් මේ පුරවන්න 0.4යි 1.4යි 0.2යි 1.2යි B බා කොහමද දෙන්නේ මෙතන මෙයාගේ ඉන්වර්ස් එක මෙතනට එනවා 1යි මේ දෙන බිඳුව නම් මෙතන 1 මෙතන 0 මෙතන 1 B තීරුවේ ඉන්වර්ස් එක මේ බිඳුව දෙක නම් මෙතන 1 2 මෙතන බිඳුව එහෙම ගන්න එතනම් බිඳුව නම් 1යි මෙතන ඒ කියන්නේ පැත්ත බිඳුව මෙතන බිඳුව 1 මෙතන ඒ කියන්නේ පැත්තන 1 බිඳුව 1 බිඳුව C බා ගන්න C ඉන්වර්ස් එක මෙතන බිඳුව මෙතන 1යි බිඳුව 1 දැන් බලන්න මෙතන ඒත් ඉන්නවා අර කලින් විදිහනේ මෙයාට ඇඟිල්ල තියාගත්තා මෙතන ඇඟිල්ල තියාගත්තා ඊළඟට
C මෙතන ඇඟිලි තියාගත්තනේ. අර ඒ ටික පුරවන් යා. මෙතන මෙතන පොඩි ශේෂයක් තියෙනවා මේ. මෙතන ඔයාලට බෑ මේ අර මොකද මෙතන ඕව එකක් නේ තියෙන්නේ. එතන ඕව එකක් තිබ්බ අර හරියන්නේ නැහැ හොදේ. ඇන්ඩ් එකක් විතර හරියන්නේ නැහැ. දැන් එක තැනක් හරි බිඳුවක් බිඳු මෙතන බලන්න මොකද මෙතන බලන්න එකක් හරි 1ද කියලා බලන්න මේ. මෙතන ගන්න මේ. මෙතන 1 නිසා මම මෙතන 1 හදලා දාගන්න. එකක් හරි එක නෑ එකයිනේ. එතන මේ ටික දාන්න නැහැ. ආයෙ දැන් B බා බලන්න. B බා මෙතන B බා වල මෙතන 1. එහෙනම් මේ දෙක 1 දෙකක් දාගන්න. මෙතන මේ 1 දෙක ගන්න මෙතන 1 දෙක. ඊළඟ C බලන්න. 1. එහෙනම් මෙතන මොකක් අනිවාර්යයෙන් මෙතන මොකක් වෙන්න ඕන? A B බලමු චෙක් කරලා. මෙතන බිඳුවද කියලා. A හරි මෙතන බිඳුවයි. B බා ගත්තත් එතන බිඳුවයි. C ගත්තම එතන දැක්කනේ අනිවාර්යයෙන් මෙතන බිඳුව. මේක බලන්නේ අර 1 වලින් ඈ. මේ O ගේට් එකක් තියෙනවා O ගේට් එකක් තියෙන ලාග එකක් හරි එක නම් තමයි එක වෙන්නේ. අර ඇන්ඩ් එකක් තියෙන ලාට එකක් හරි බිඳුව නම් තමයි බිඳුව වෙන්නේ. ඒ ඇන්ඩෙන් ගුණ වෙන එක වෙන්නේ. කරක් බිඳුවයිනේ. ඕ මම තියන්න. අර කොළුවේ තියන්න බෑ. ඇත්තටම මේ ඔළුවේ තියන්න හොඳේ. ඉතින් කටපඩම් දාන්න යන්න එපා. මේ නැත්තම් ඉතින් ඇඟිල්ලෙන් පුරවන්න බල තීදී පුරවන්න ඉතින්. මෙතන ගත්තොත් මෙතන ෂුවර් මට මෙතන A4 මෙතන A ගේ 4 මෙතනින් කෙලින් වෙනවා මෙතන හදලා කෙලින් මෙතනට දාන්න පුළුවන් මට. B ගත්තොත් එම් මට B ගේ මෙතනින් එකක් වෙනවා මෙතනට මෙතනින් එකක් නිසා මෙතන එකක් වෙනවා. C බා ගත්තොත් C බා වලින් මෙතන 1 මෙතන මෙයා 1 නිසා මෙතන 1 වෙනවා. මෙයා මෙතන 0. නේ හරිනේ. මෙතන ABC එක. මෙතන මේ හතර කොහොම ෂුවර් නේ මොකද ඒ කියන්නේ A ගෙන්නේ. B ගෙන් මොනවද දෙන්නේ? B ගෙන් එනවා මෙතන 1 වෙනවා. මෙතන 1 වෙනවා. C ගෙන් මොකද්ද වන්නේ? C ගෙන් මෙතන 1 මෙතන බිඳුව. හරිනේ. F එක ගන්න. F එකේ තියෙන්නේ මේ කට්ටියගේ ඇන්ඩ් එක ගුණ වෙන එක මේ. දැන් ගුණ වෙන එක මේ. එහෙනම් එකක් හරි බිඳුව නම් බිඳුවනේ. මෙතන බිඳුවයි. ආයි පාර 1 තේරුණා? එම එක. අදාන්නේ. මැජික් එක පෙන්නන්න නේ බලන්න. දැන් මේ බලන්න මේ වට ගානේ දීපු මෙන්න මේ ප්‍රකාශනේ සොප් එකක්ද පොස් එකක්ද? හරි. සාමාන්‍යයෙන් අපි ට්‍රූත් ටේබල් එකේ පොස් ඉක්වේෂන් ගන්න F වල එකෙන්ද බිඳුවෙන්ද? එකෙන් ගන්න සොප් ඒවා. එක වෙන තැන් වලින් ගන්න සොප් ඒවානේ. බිඳුවෙන් තමයි F වල එක වෙන තැන් වලින් ගන්න මොනවද සොප් ඒවා. බිඳුවෙන් ගන්නෙ. එහෙනම් මේ මෙතනයි බලන්න මේ මොකද්ද? මෙයා බිඳුවෙන් බලපාන්න මොකද්ද? A දාන B දාන C මතකද දන්නේ මේවනේ. මෙතන A දාන B දාන C පා. මෙතන මෙයා බිඳුව වෙලා තින්නේ මොකෙන්ද? A දාන B බා දාන C. බලන්න මේ ප්‍රකාශ කොට බලන්න මේ A B බා C. A B C බා. මේකමනේ මේ තියෙන්නේ මේ දැක්කද? එකම එක තියෙන්නේ. නෑ මේ මොනවද මෙතන තියෙන්නේ? මේ තියෙන සොප් එකනේ. මේක කොහොමද දෙන්නේ? එක වෙන්න කොහොමද? මෙතන ගන්නේ A බා මෙයා එක වෙන්න හොඳ මේක බලපාලා දෙන්නේ මේක බලන්න ඉතින්. A බා B C. මෙයා කරන්නේ කොහොමද බලන්න ඉතින්. A B බා C බා. මෙතන A B බා C මෙතන A B C බා මෙතන A B C. ඒ කියන්නේ ඔයා බලන්නේ මෙන්න මේ ටික බලන්නේ. ඒක එන්නේ F එක එන්න කොහොමද ඉන්පුට් එක හැදිලා තියෙන්නේ. අපි දන්නවා මේ ගත්තේ මොනවද? මේ ගත්තේ අපි මේ සොප් එක ගන්නනේ. ඒ කියන්නේ සොප් එක ගන්න මොනවයින්ද? මින් ටර්ම් වලින් ගන්න. මින් ටර්ම් වලින් එක වෙන තැන් වලින් ගන්න මොනවද? පොස්ට් එක ගන්න ප්‍රකාශනේ. ඒ තමයි මැක්ස් ටර්ම් කියලා කියන්නේ. එතන මැක්ස් ටර්ම් එක ලියද්දි මතක තියාගන්න මැක්ස් ටර්ම් එකේදී අපි ගන්න ඉන්පුට් සලකන්නේ මොන විදියටද? භාවස්ථාවක් ගන්න එක විදියට. සාමාන්‍ය අවස්ථාවක් ගන්න 0 විදියටනේ. මැක්ස් ටර්ම් එක ලියන්නේ. හැබැයි මින් ටර්ම් ලියද්දි අපි භාවස්ථාවක් ගන්න බිඳු විදියට. නිකා අවස්ථාවක් ගන්න එක විදියට. ඒකයි මෙතන මේ. බලන්න මේ එකක් පෙන්නන මේ. බලන්න මෙයා එක වෙලා තියෙන බලන්න මෙයා එක වෙන්න බලපාලා තියෙන්නේ මේ. මෙතන A B C මේ A B C. මෙතන බලන්න මේ. මේක බලන්න. බිඳුවේ වෙන බලපාලා දෙමළ. මෙයා A දාන B දාන C මේ. මම ගත්ත මේ මැක්ස් ටර්ම් ලියද්දි අපි බිඳුව සලකනවා සාමාන්‍ය අවස්ථාවක් විදියට. මින් ටර්ම් ලියද්දි අපි එක සලකනවා සාමාන්‍ය අවස්ථාවක් විදියට මේ. අපි මතක තියාගන්න මැක්ස් ටර්ම් ලියද්දි අපි පද සම්බන්ධ කරන්නේ ප්ලස් වලින්. මින් ටර්ම් ලියද්දි පද සම්බන්ධ කරන්නේ මොකද? එතුලේ තියෙන්නේ මේ ඩොට් තියෙන්නේ. මේ තැන් වල ඩොට් තියෙන්නේ. මේ හැම ඩොට් තියෙන්නේ. හරිනේ දැන් මේ ගාන මේ අපිට F එකට F stop එක ගන්න දීලා තියෙන්නේ. හරිනේ මේ තියෙන F stop එක මේ. මේ තියෙන එක තමයි මේ දීලා තියෙන එක කට්ටිය. අහක දාගන්න. මේ තව දෙයක් අතර මේ සාමාන්‍ය මේ මැක්ස් ටර්ම් වල අපි සාමාන්‍ය මින් ටර්ම් වලට අපි කියනවා මේ සිග්මා කියලා සංකේතය. සිග්මා.
මැක්ස් ටර්ම් වල අපි කියනවා phi කියලා. phi මැක්ස් ටර්ම් වලට කියන්නේ phi, min ටර්ම් වලට කියන්නේ මොකද්ද? sigma කියලා. හරිද? එතකොට ඔයාලට එතන මේ ඔයාලට කිව්වොත් එimhe ගානක මෙන්න මේ f stop එකට ගැලපෙන f post එක ලියන්න කියලා. ඔයාලට දැන් ඒක ලේසියෙන් ගන්න ක්‍රමයක් තියෙනවනේ කොහොමද? මේ තියෙන්නේ හැදිලා ඔයාලට. ඕකට මේ සොප් එකට ගැලපෙන පොස්ස මේ තියෙන්නේ මේ සොප් එක මේ තියෙන්නේ සොප් මේ සෝරි මේ තියෙන්නේ පොස්ස එක මේක මේ තියෙන්නේ මේක සොප් එක කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ කියන්න බෑ. a bar b c ධන a b bar c bar ධන a b bar c ධන a b c bar ධන a b c ඔය දන්නවද කොහොමද මේ සොප් එක තමයි මං ගියේ මෙනේ පොස්ස එකට ගැලපෙන මම සෝරි මං කාලනේ සෝරි මෙතන පොඩ්ඩක් මේ මෙතන එන්න ඕනේ f post දැන්. මෙතන f post එයාට ගැලපෙන f stop එක තමයි මේ තියෙනවද? ඔව් යටින් ගන්න. මේ තියෙන f stop එක. එතන මම ගිහුවා මේ stop එක ලියද්දි ඒ පද සම්බන්ධය මොකද? මේ පද ටික සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? මේක සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින් නේ. මේ ප්ලස් වලින් මේ ප්ලස් වලින්. මෙතන මේ කට්ටිය සම්බන්ධ මොකද? මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ ඩොට් වලින් නේ මේ තියෙන්නේ. මැද්දේ ඩොට් තියෙන්නේ. ඒ කියන්නේ max term පද සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? max term එකක් පදයේ ඇතුළේ සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින්. max term පද සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? ඩොට් වලින්. min term පදයක් ඇතුළේ සම්බන්ධ වෙන්නේ ඩොට් වලින්. min term පද සම්බන්ධ මොකෙන්ද? ප්ලස් වලින් නේ. මේ තියෙන්නේ min term පදයක් ඇතුළේ සම්බන්ධ වෙන්නේ ඩොට් වලින්. min term පද සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින්. max term පදයක් ඇතුළේ සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින්. max term පද සම්බන්ධ වෙන්නේ ඩොට් වලින්. එහෙමද කියන්නේ? හරි ඊළඟ ගාන. මම මේකම පොඩ්ඩක් වෙනස් කරනවා. තව ගානක් විතර ඒක තනියෙන් හදන්න. මේකම පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් තියෙන්නේ ගානේ a බා b ට බා එකක් නැහැ. c බා එතන c ට බා එකක් තියෙනවා. හරිද? ඊළඟ ගාන තුන්වෙනි ගාන දාලා ගන්න. තුන්වෙනි ගාන c ට බා එකක් තියෙනවා. මෙතන a බාට බා එකක් තියෙනවා. මෙතන b බා c බාට බා එකක් තියෙනවා. දැන් හදන්න බතනිය. මෙතන c ට බා එකක් තියෙනවා. මෙතන a ට බා එකයි c ට බා එකයි. මෙතන b ට බා එකයි c ට බා එකයි. හරි. හදන්න තනිය. ඊට කොහොමද මේක එන්නේ? මේකේ තීරු ටික කොහොමද? a ට තීරුවයි b ට තීරුවයි c ට තීරුවයි a බා නෑ a බා ඉන්නවා a බාට තීරුවයි b බා ඉන්නවද? ඔව්. c බා ඉන්නවද? ඔව්. ඊට පස්සේ මෙතන මෙයාට ගන්න තීරුවා a ධන b ධන c බා මෙයාට ගන්න තීරුවා a බා ධන b ධන c බා මෙයාට ගන්න තීරුවා a ධන b බා ධන c බා. බිංදු 4යි 1 4යි බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි බිංදු 1යි බිංදු 1යි බිංදු 1යි බිංදු 1යි a බා එන්නේ 1 1 1 1 බිංදු 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 b බා එන්නේ 1 1 බිංදු බිංදුවයි 1 1 බිංදු බිංදුවයි අතන වැරද්ද ඕනේ 1 1 බිංදු 1 1 1 1 බිංදු බිංදුව 1 1 බිංදු c බා එන්නේ කොහොමද මෙයාගේ ඉන්වර්ස් එක 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව ඊළඟ අර a බලන්න මෙතන 1 මේ කට්ටිය 1 b බැලුවොත් මෙතන b මෙතන 1 වෙනවා ඊපස්සේ මෙතන c බා බැලුවොත් c බා වල මෙතන 1 එහෙනම් මෙතන බිංදුව මෙතන a බා ගා මෙතන 1 b ගත්තොත් එහෙනම් b වල අවසාන දෙක 1 වෙනවා a බා නෙමෙයි a බා වල මේ ටික 1 මේ නිසා අයි මෙයාගේ මෙතන අවසාන මෙයා එච්චරයි මෙතන b ගෙන් බලන්න මේ b ගේ අවසාන දෙන්න 1 එතන මෙතන 1 හරිනේ c බා වල මෙතන 1 එහෙනම් මෙතන බිංදුව හරිනේ දැන් මෙතන a ගත්තොත් එහෙම a ගේ මෙතන මේ ටික 1 b බා ගත්තොත් b බා වලින් මෙතන 1 වෙනවා c බා වලින් ගත්තොත් c බා වලින් මෙතන 1 කරලා මෙතන බිංදුව හරිනේ ඒතර f එක ගත්තොත් f එක කොහොමද හැදෙන්නේ f එක හැදෙන්නේ ඒ කට්ටියගේ and ගුණ කිරීමනේ මේ තුන් දෙනාගේ and එකෙන් හැදෙන්නේ ඒතර මෙතනදී මෙතන එකක් හරි බිංදුව නම් බිංදුව දාන්න පුළුවන් කෙලින්මනේ කියන්නේ මේ තුන් දෙනාගෙන් හැදෙන්නේ මේ තුනෙන් අපි f එක ගන්න එතකොට බලන්න මෙතන f එක හැදෙනවා මෙයා මේ මෙතන බිංදුව දාන්න බෑ මේ බිංදුව නේ මෙතන බිංදුව මෙතන බිංදුව නේ මෙතන 1 මෙතන 1
මෙතන 1 මෙතන 1 1 හරිනේ. එහෙම දාන්න 1.1.1.1 කියලා. ඕකෙන් ගන්න බලන්න f stop එක ගන්න බෑ. ඕකට ගැලපෙන ඔය f box එකට ගැලපෙන f stop එක සමාන f stop එක ගන්න බලන්න. අනියෝ f stop එක ගන්න බෑ. නේද? stop එක ගන්න දෙන්නේ. අපි සාමාන්‍ය stop එක ගන්න output එක මේ output එක f කියන්නේ output එක 1 වෙච්ච තැනද 0 වෙච්ච තැන වලින්ද f stop එක ගන්න. stop එක ගන්න 1 වෙච්ච තැන් වලින් නේ. ඒතර මෙයා 1 වෙන්න බලන්න කොහොමද මේක හදලා තියෙන්නේ මෙයා 1 වෙන්නේ මෙන්න මේ ටික බලන්න මේ තියෙන input එකනේ. බලන්න මෙන්න මේ f එක මෙතන 1 වෙන්නේ මේ කට්ටිය කොහොමද බලපාලා තියෙන්නේ. a එක නම් බා වෙලා b එකත් බා වෙලා c එකත් බා වෙලා. මෙතනත් බලන්න. මෙතන බා. මෙතන නා දෙන කොහොමද? a බා b c බා. ඊපස්සේ මෙතන බා. බිඳුවටද a බා එක දාන්න. ඔව් අපි මේ stop ලියද්දි stop කියන්නේ min term නේ. මතක තියාගන්න stop කියන්නේ min term. min term වලදී අපි බා වලට ගන්න බිඳුව. normal අවස්ථාව ගන්න 1 කියලා. මෙතන ගත්තොත් මෙතන එනවා a එතන b බා c බා. එතන එනවා a b c බා. එතන එනවා a b c. එතකොට මෙතන f stop වෙනවා a බා b බා c බා ධන a බා b c බා ධන a b බා c බා ධන a b c බා ධන a b එච්චරයි. මේ කට්ටිය සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? ඕ එකෙන්නේ. මොකද මෙතන තියෙන ඩොට් නේ. එච්චරයි. ඒක තමයි ස්ටොප් එක. මින් ටර්ම් එකෙන් ගත්තා. ඔයාලට ඕන නම් මැක්ස් ටර්ම් එකෙන් ගන්න පුළුවන්. මෙන්න මේ බිංදු වෙච්ච තැන් වලින් ගන්න පුළුවන් මොකක්ද? පොස් එකනේ. එහෙම ගත්තා මෙන්න කවුද? එහෙම ගත්තා මෙන්න මෙයා. බලන්න මේ. මෙයා බිංදුවලා තියෙන බලන්න මේ. a ධන b ධන c බා. හරිද? එතකොට ඒකෙදි මං ගියා මැක්ස් ටර්ම් ලියද්දී අපි මොකද්ද බිංදු අවස්ථාවක් සලකන්නේ normal අවස්ථාවක් විදිහට. මේක මාරු වෙනවා. මේ දෙක මාරු වෙනවා. මේ භාව අවස්ථාවක් ගන්න එක විදිහට මැක්ස් ටර්ම් ලියද්දී භාව අවස්ථාවක් ගන්න 1 විදිහට normal අවස්ථාව ගන්න 0 විදිහට. සහ අර මෙතන නම් බලන්න ස්ටොප් එක ලියද්දී පදයක් ඇතුළේ සම්බන්ධ වෙන්නේ ඩොට් වලින් නේ. හැබැයි අතනදී පදයක් ඇතුළේ සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින්. දැන් ස්ටොප් වලදී පද සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? මේ කට්ටිය සම්බන්ධ වුණේ ප්ලස් වලින් නේ. අරකේදී පද සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? ඩොට් වලින් නේ. කොහමද? හරිනේ. හරි. මේදී මෙතන එන පදේ මේ තියෙනවා. ආයි මෙතන දෙන පදේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන නෑ මේ තියෙන්නේ. පස්සේ ඒ කට්ටිය සම්බන්ධය ඇතුළේ සම්බන්ධ වෙන්නේ ප්ලස් වලින්. ඒ කට්ටිය සම්බන්ධ වෙන්නේ ඩොට් වලින්. හරිද? හරි. ඊළඟ මම දැන් අලුත් කැලක් කරනවා. දාන මාතෘකාව universal gates. universal gates ඒ කියන්නේ ඒක මොකක්ද සිංහලෙන් කියන්නේ? සාර්වත්‍රික ద్వාර. සාර්වත්‍රික ద్వාර. සාර්වත්‍රික ద్వාර. හරිනේ. ඒකේ මොකද කරන්නේ? අපේ ගාව තියෙනවා යුනිවර්සල් ප්‍රධාන ගේට් දෙකක් තියෙනවා. මොකද එකක් තමයි NAND කියන ගේට් එකයි NO කියන ගේට් එකයි. අපි මේකෙදි කරන්නේ NAND ගේට් යූස් කරලා අර බේසික් ගේට් මතකද AND එක ඔයක නොට් එක. අන්න ඒ බේසික් ගේට් අපි කියනවා මේ AND එක ඔයක නොට් කියන්නේ මේව බේසික් ගේට් නේ. ඊට අපි බලනවා මෙන්න NAND කියන ගේට් එක යූස් කරලා කොහොමද මේ බේසික් හදාගන්නේ. NAND එක පාවිච්චි කරලා AND එක හදන විදිය. NAND එක පාවිච්චි කරලා ඔයක හදන විදිය. NAND එක පාවිච්චි කරලා නොට් එක හදන විදිය. මෙතනත් එහෙම මොකද? NO කියන්නේ යුනිවර්සල් ගේට් එකක්. කියන්නේ එයාටත් ඒ හැකියාව තියෙනවා. කියන්නේ NO කියන්නේ යුනිවර්සල් ගේට් එකක්. NAND වගේම තමයි. NO වලටත් පුළුවන්. එයාත් යුනිවර්සල් එක්කෙනෙක් නිසා එයාටත් පුළුවන් අර බේසික් කට්ටිය හදන්න. ඒ කියන්නේ AND ගේට් එක හදන්නත් පුළුවන්. O ගේට් එක හදන්නත් පුළුවන්. NOT එක හදන්නත් පුළුවන්. ඒ කියන්නේ මට NO ගේට්ස් පාවිච්චි කරලා ඕන NO වලින් AND එක හදා ගන්නත් පුළුවන්. NO වලින් O එක හදන්නත් පුළුවන්. NO වලින් AND එක හදන්නත් පුළුවන්. දාගන්න. හරිනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම දාමු NAND එක. NAND ගේට් පාවිච්චි කරලා කොහොමද මේ ටික හදන්නේ කියලා. දාන මාතෘකාව අපි NAND වලින් ඉස්සෙල්ලාම NAND වලින් අපි AND එක හදමු. මේක මෙහෙම දාගන්න කෙලින්ම NAND එක යූස් කරලා AND එක හදන විදිය දාගන්න. NAND එකෙන් AND එක හදන විදිය. NAND ගේට් එක පාවිච්චි කරලා AND ගේට් එක හදන විදිය.
තේරුණාද? ඔව්. ඊට පස්සේදී කරන්න තියෙන්නේ අනිත් එක මොකද්ද? දැන් AND එකෙන් AND එක හරිනේ. not එකක් ගත්තා. තව මොකද්ද නැත්තේ? AND එකෙන් AND එක හැදුවා. not එක හැදුවා. තව හදන්න තියෙන්නේ. ඔය right. NAND එකෙන් O එක හදනකොට අපි දැන් NAND එකෙන් AND එක හැදුවේ කොහමද? අපි මේ බලන්නකෝ අපි NAND එකෙන් AND එක හැදුවේ ශ්‍රේණිගත සම්බන්ධයෙන්. ශ්‍රේණිගත කියන්නේ කෙලින් නෙමෙයි. අපි NAND එකෙන් AND එක හැදුවේ කොහමද? NAND එකක් අරගෙන not එක හයි කරේ ඉස්සරහටනේ. කියන්නේ මේක ශ්‍රේණිගතයිනේ. එකම ලයින් එකෙන් හයි කරේ. කියන්නේ NAND එකෙන් AND එක හදද්දී අපි not එක හයි කරේ ඉස්සරහට සහ හයි කරේ කොහමද? ශ්‍රේණිගත. NAND එකෙන් ඔය කරේ ගන්න මොකද්ද? not ඉස්සලාම ගන්නෙ not gate එකක් ගන්නවා. තව not gate එකක් ගන්න. මේ not gate දෙක එකතු කරලා යවනවා ලොකු NAND gate එකක් ඇතුළට. මෙච්චර. හැබැයි මේකේ තියෙන මොකද්ද? මේකේ තියෙන සමාන්තරක සම්බන්ධයක්. මේ සමාන්තරකද මේ සහ not දාන පිටිපස්සට. මේකේ not එක දැම්ම ඉස්සරහට සහ මේක ශ්‍රේණිගතයි. මේකේ මොකද? මේක සමාන්තරගතයි. දාන්නේ කොහාටද? පිටිපස්සට තමයි not එක දාන්නේ. එතකොට මේක A නම් මේක B නම් මේ මොකද්ද මේ F සමානයි A ධන B. තේරෙනවද? මේක A නම් මේක B නම් මේ මොකද F සමානයි A dot B. දැන් ඔයාලා මෙතන C ඕන නම් මොකද කරන්නේ? ඔයාලට තව not එකක් හයි කරන්න තියෙන්නේ. තව not එකක් මෙහෙම හයි කරගත්තා නම් මම ගන්නවා මේක C කියලා. එතන මොකද A ධන B ධන C. තේරෙනවද? තේරෙනවද? එච්චරයි ඉතින්. ඒ කියන්නේ මේක මොකද කරන්නේ? මේ අපි මේක කියන්නේ මේක සමාන්තරගත මේ මතද යන NAND එකෙන් ඔය එක හදන්නේ සමාන්තරගත විදියට. NAND එකෙන් AND එක හදන කොහමද? ශ්‍රේණිගත විදියට. ශ්‍රේණිගත. කියන්නේ එකම ලයින් එකේ මේ ශ්‍රේණිගත සම්බන්ධයක් තියෙන්නේ. NAND එකෙන් ඔය එක හදන්නේ මේ සමාන්තරගතව not gate හයි කරලා ඒ not gate ඔක්කොම අපි හයි කරන ලොකු NAND gate එකක් ඇතුළට හයි කරනවා. මේකේ මොකද වෙන්නේ? AND හදද්දී ලොකු NAND gate එකක් අරන් ඒ NAND එකේ ඉස්සරහට තව එක not එකක් දානවා. ඒක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි. කෙලින් මේ එකම ලයින් එක. ශ්‍රේණිගත කියන්නේ මොකක්ද? ශ්‍රේණිගත කියන්නේ එකම ලයින් එකේ මේ මේන් ශ්‍රේණිගත. සමාන්තරගත කියන්නේ මොකද? එහෙම සමාන්තරයි. පැරලල් මේ. සමාන්තරගත සම්බන්ධය. මේක සමාන්තරගත සම්බන්ධයක්. ශ්‍රේණිගත සම්බන්ධය. දාගන්න එක. හරි. අපි දැන් ඔක වගුවකට දාමු. ලේසි වෙන්න. මේ බලන්නකෝ. මුඩි වගුවක් ගන්න මේ බලන්න. මුඩි වගුවකට දාමු ඔක්කොම ටික. මේ වගුව පාඩම් කරන්න මම මේ වගුව බිත්තියට ගහ ගන්න. හොඳ මේක මේකෙන් පාඩම් කරන්න මාර ලේසියි. මම ගන්නම් NAND වලින්. ඕක විතරනේ ඔක්කොම ටික. මම ඔය එකත් එකට ගන්න දැන් මේ. NAND එක ඔය එක not එක හදන විදිය. හරිද? NAND එක හදන විදියයි ඔය එක හදන විදියයි not එක හදන විදිය. ඔව් තියා.
ඉස්සලාම මම මෙතනින් පටන් ගන්න මේ NAND එකෙන් not එක හදන්න ලේසි මොකද්ද කරේ එහෙම NAND gate එකක් අරගෙන ඒ NAND එකේ කකුල් දෙක අල්ල ගත්තයක් එළියට ලේසිනේ no වලින් not එක හදන්නත් ලේසි එකම වෙනස මොකද්ද gate එක no gate එකක් විදිහට මාරු වෙනවා no එකක් විදිහට අර විදිහට මොකද කකුල් දෙකක් අල්ලලා ගන්න එක එකම විදියනේ කිසි මේකේ වෙනසක් නැහැ නේ වෙනස මොකද එකම වෙනස මොකද මේකෙදි පාවිච්චි වෙන්නේ NAND gate එක මෙතන පාවිච්චි වෙන්නේ no gate එකක් බං no gate එක තේරෙනවද no gate එක හරිනේ එකක් හරි දැන් මෙතන මේ NAND එකෙන් NAND එකෙන් AND එක හදන්නේ කොහමද NAND එකෙන් AND එක හදන්නේ NAND gate එකක් අරගෙන ඒ NAND එකේ not එක ගලවන්න ඉස්සරහට not එකක් දානවා දාන්නේ මෙන්න මෙයාවනේ හරිද ඒකත් හරි මං කිව්වා NAND එකෙන් AND එක හදන්න ළමයි ශ්‍රේණිගතවනේ NAND එකෙන් AND එක හදන්න ශ්‍රේණිගතවනේ NAND එකෙන් ඔය එක හදන්නේ කොහමද සමාන්තරගත ඒ කියන්නේ වෙන වෙනම not gate අරගෙන ඒ not gate high කරනවා ලොකු NAND gate එක ඇතුළටනේ මේ තියෙන NAND එකෙන් AND එක හදපු විදිය මේ තියෙන NAND එකෙන් ඔය එක හදපු විදිය තේරුණාද හරි දැන් මේ දෙක පුරවන්න දැන් මේ දෙක පුරවන්න ඕන මේ දෙක එලෙසි මෙන්න මෙයාව එනවා මෙන්න මෙතනට මෙයා එනවා මෙතනට මෙන්න මෙයා එනවා මෙන්න මෙතනට එකම වෙනස මොකද්ද ගේට් මාරු වෙන මොන විදියටද මේ තීරුවේදී නෝ වලට එහෙනම් මෙයා මෙතනට ගා මෙතනින් ගන්න මොකද්ද මෙන්න මෙයාව අරගෙන මෙතනට දාන නෝ ගේට් එක පොඩ්ඩක් එක්කල වුණා කැත වුණා මෙතන දාන නෝ ගේට් එක ඉස්සරහට මෙතනට දාන මොකද්ද නෝ ගේට් එකක් දාන හරිනේ මෙයා මෙතනට ගා not gate එකක් අය කරනවා තව not gate එකක් අය කරනවා ඒ ඔක්කොම යාළුවෝ ලොකු no gate එකක් හදලා මේ no gate එකක් හදලා එච්චරයි මේක කඩපාඩම් කරන්නේ නැහැ මොදේ right ඒ වෙලේ හදලා ගන්න පුළුවන් ඔයාලා පොඩ්ඩක් මේක මතක් වෙන්නේ පොඩ්ඩක් මේක අනිවාර්යෙන් මේක ඇඳගෙන මේක තනියම ඇඳලා 10 පාරක් විතර මේක අඳින්නේ නැහැ ඒක පුළුවන් වෙන්නේ එකපාර ඇඳලා 10 පාරක් විතර කොළ 10 විතර ඇඳලා ඊට පස්සේ මේක එක කොළයක් හදලා බිත්තියට ගහන්නේ දාගන්න හරි ඕකෙන් මම එකම එක ගානක් හදන්න බලන්න එක ගානක් හදන්න බලන්න f සමානයි a b බා ධන ab මොකද ගමුනේ එහෙම ගමු sorry a b බා c ධන a b c බා හරිනේ එතන මෙතන මම මෙයාව හදන්න NAND වලිනුත් හදන්නම් මම මේවා no වලිනුත් හදන්නම් හරිද එතකොට a ටයි b ටයි c ටයි ඉස්සලා අපි ටිකක් ගහගමු හරි දැන් බලන්න හදනවා මෙයාව ගන්න ඉස්සලාම a ගත්තා ඔන්න a ඊළඟ මෙතන b ව ගන්නවා b බා කරන්න හරි NAND වලින් හදද්දී NAND එකෙන් not එකක් දාන්නේ මෙන්න මෙහෙම මෙතෙන් ගන්නවා c ව පස්සේ මේ කට්ටිය සම්බන්ධයෙන් මොකෙන්ද මේ කට්ටිය සම්බන්ධයෙන් මෙතන AND gate එකෙන් NAND එකෙන් AND එක හදාන්නේ ශ්‍රේණිගතව මතකනේ ඉස්සරහට not එක දාන්න මේ කට්ටිය මෙහෙම සම්බන්ධ කරනවා මෙන්න මෙතන ඉස්සරහට දානවා අර not එක හරි මේ තියෙන මේ සමස්තය මේ කවුද මේ තියෙන්නේ AND gate එකක් මෙයාව ගන්න ඊළඟට a ඉතින් b ඉතින් ගන්නවා c ඉතින් c බා කරනවා ඒ කට්ටිය සම්බන්ධන මොකද මේ පාර ආයි AND එක NAND එකෙන් AND එක හදාන්න NAND එකෙන් AND එක හදාන්න ශ්‍රේණිගතවයි ඉතින් NAND එකෙන් හදපු AND එක ඊට පස්සේ මේ දෙකම හරි ඒ දෙක සම්බන්ධන මොකද ඒ දෙක සම්බන්ධ වෙන්නේ O gate එකෙන්නේ එහෙනම් මෙතන O gate එකක් දානවා NAND එකෙන් O එක හදාන්නේ සමාන්තරගතව මතකනේ එතන මොකද එක යට එක අපි වෙන වෙනම දාන්නවා not දෙකක් අරගන්නවා අරගෙන ඒ දෙක සම්බන්ධ කරනවා ලොකු NAND gate එකක් ඇතුළට හරි ඔව් මේ තියෙන්නේ බං ඔයගේ අර NAND මේ තියෙන්නේ O gate එකක් මේ තියෙන්නේ O එකේ not gate මේ මොකද මේ තියෙන්නේ AND gate එක මේ තියෙන්නේ AND gate මේක AND gate එකක් මේක AND gate එකක් මේ තියෙන්නේ O gate එකක් හරි මේ තියෙන්නේ මොකද මේ තියෙන්නේ මේක not එක ගන්න දාගන්න මේක ඉක්මනට
හරි මම ඔය තව ගාන දෙකක් ඉන්නද සදන්න. හරි මම මෙතනින් රෙකෝඩින් නවත්තනවා.